ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කඩිමුඩියේ ඉතාමත්ම වේගවත්ව අධිකරණ පද්ධතියේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ කාර්යභාරය ක්‍රියාත්මක කරමින් සිටිනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග කිසිදු සාකච්ඡාවක් නොකොට අවිධිමත්ව අක්‍රමවත්ව ක්‍රියාත්මක වෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අනෙකුත් අනපනත් සංශෝධන පිළිබඳව පැහැදිලි ව්‍යාකූලත්වයක් අවිනිශ්චිතතාවයක් ඒ වගේම බරපතල විරෝධයක් නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙවන් තත්ත්වයක් තුළ අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා ප්‍රධානියා ප්‍රමුඛ ඒ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වැදගත් කරුණු කාරණා පිළිබඳව දැනුවත් කිරීම අත්‍යවශ්‍යම දෙයක් හැටියට. ඒ නිසාම අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කරා එළඹෙන බදාදා දින පාර්ලිමේන්තුවට ඇවිල්ලා සමස්ත මන්ත්‍රීවරුන්ට 225ට මේ සිදු කරන්නට බලාපොරොත්තු වෙන වෙනස්කම් සංශෝධන පිළිබඳව කරුණු පැහැදිලි කිරීම වැදගත් කියන කාරණා. සත්‍ය වශයෙන්ම එය අත්‍යවශ්‍යම කාරණා. ඒ වගේම මේ වන විට අපි ඉල්ලීමක් කරලා තිබෙනවා ගරු කතානායකතුමාගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා දැනුවත් කිරීමේ ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කිරීම සඳහා එතුමාගේ සහයෝගයත් ඒ වගේම මන්ත්‍රීවරුන් 225ටම දැනුම් දීමත් ක්‍රියාත්මක කරලා මේ සාකච්ඡාව තුළ යම් විධිමත් සාකච්ඡාවක් ප්‍රශස්ත ප්‍රබුද්ධ අදහස් හෝමාරුවක් දැනුවත් වීමක් සිද්ධ වීම ඉතාමත්ම වැදගත්ය කියන කාරණාව. ඒ නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අපි ලිඛිතව ඉල්ලීම කරා පහුගිය සිකුරාදා දින. අද අපි මේ මොහොතේ ඉල්ලීම් කරනවා බදාදා දවසේ සවස් 3ට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ කමිටු කාමරයක 225 දෙනාම මේ සිදුවන්නට බලාපොරොත්තු වෙන ක්‍රියාදාමයන් පිළිබඳව පැහැදිලි විධිමත් අදහස් ඉදිරිපත් කිරීමක් කරන්න. ඒ වගේ මේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ගරු කතානායකතුමත් මැදිහත් වෙලා මන්ත්‍රීවරු 225ම මේ කාරණා පිළිබඳව දැනුවත් කළ යුතුයි කියන එක අපි ලිඛිතව යෝජනා කරලා තිබෙනවා.